පුංචි බණ්ඩා. හිරු එලියත් සමග සුන්දර ගමක ජීවත් වූයේ පුංචි බණ්ඩාය. ඔහු සාමාන්‍ය මනුස්සයක් වගේ පෙනුනත් ඔහු තුල රහසිගත මායා බලයක් තිබුණා. එක් දිනක් වනයේ සැරිසරමින් සිටියේදී පුංචි බණ්ඩාට අමුතු දීප්තිමත් ගලක් හමු වුණා. අපෝ මේක නම් මහා ආශ්චර්යයක්. ඒ මොහොතේ පුරාණ මායාකාරයෙක් ඔහු ඉදිරියේ පෙනී සිටියා. පුංචි බණ්ඩා, මේ ගමේ ආරක්ෂාව දැන් බාර වෙන්නේ ඔබටයි. එය ඉටු කරන්න. ඒ දින සිට පුංචි බණ්ඩාගේ මායා බලයන් තවත් ශක්තිමත් වුණා. නමුත් දිනක් අඳුරු සෙවණැල්ලක් ගමට පැමිණියා. බිය නොවූ පුංචි බණ්ඩා එම අඳුරු බලයට මුහුණ දීමට සූදානම් වුණා. මගේ ගමට කරදර කරන්න මම ඊට දෙන්නේ නෑ. දරුණු සටනක් ආරම්භ වුණා. සටන අතරතුරදී පුංචි බණ්ඩා කුඩා සතුන්ට උදව් කරන්න අමතක කළේ නැහැ. ස්තුතියි පුංචි බණ්ඩා. අවසානයේ ඔහු රහස් ගලේ සැඟවුණු බලය භාවිත කළා. අඳුරු බලය පරාජය වූ අතර එය යහපත් සත්වයෙකු බවට පත් වුණා. මට නැවත යහපත් වීමට උදව් කරාට ස්තුතියි. ගම්මාසින් සියලු දෙනාම පුංචි බණ්ඩාව සිට පුංචි බණ්ඩා සිය මායා බලයන් යහපත වෙනුවෙන්ම භාවිත කළා. ඔහුගේ වික්‍රමාන්විත ගමන තවමත් අවසන් වී නැහැ. යහපත කරන කෙනාට සැබවින්ම සැබෑ බලය ලැබේවා. කතාවෙන් ලැබෙන ආදර්ශය. සැබෑ වීරත්වයේ තියෙන්නේ බලයේ නොව කරුණාව සහ යහපත තුලයි. පුංචි බණ්ඩාගේ වික්‍රමාන්විතයන් සමගින් නැවත හමුවෙමු.